මාස දෙකක් දවස් 60ක්. ඒක තමයි අට්සුකෝ ඉන්ටර්නැෂනල් අපේ 16 වෙනි කණ්ඩායම එයාලගේ JFT Japanese language course එක ඉවර කරන්න යන කාලේ. ඉතින් අපි අපේ සෙන්සේගෙන්ම අහලා බලමු මේ ගෙවුන මාසය ඇතුළත අපේ ස්ටුඩන්ට්ස්ලා මොනවද ඉගෙන ගත්තේ කියලා. ඔව් මේ වෙනකොට අපේ ස්ටුඩන්ට්ස්ලා ඉරතොරි පොතේ පළවෙනි බුක් එක කරන ගමන් ඉන්නේ. ග්‍රැමර් ටික ඉවරයි. ඒ ගමන්ම එයාලා kanji book එක කරනවා. ග්‍රැමර් papers උත් කරනවා. ඉතින් සෙන්සේ මෙයාලට JFT වෙනුවෙන් ලැබෙන දැනුමට අමතරව තව මොනවද ඉගෙන ගන්න ලැබෙන්නේ? ඔව් මෙයාලට මේ course time එකේ Japan language එකේ activities, listening වල තියෙන activities වගේ හැම දැනුමක්ම ලබා දෙනවා. ඊට අමතරව ජපානය ගැන එයාලා ජපානයට ගිහිල්ලා කොහොමද ඒ ජීවිතය ගත කරන්නේ ඒ හැමදේම කියලා දෙනවා. ජපාන් ජාතිකයන් මෙහෙට එනවා. ළමයි එක කතා කරනවා, කතා බහ කරලා ඒ දැනුම ලබා දෙනවා. එතකොට අලුත් බැච් එක කවදද පටන් ගන්නේ? අපේ ඉලක්ක කණ්ඩායම 17 වෙනි බැච් එක ජූනි 22 වෙනිදා පටන් ගන්නවා. ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න, ජපන් භාෂාව හොඳින් ඉගෙන ගන්න, ඔයාලගේ ජපන් සීනිය සැබෑ කරගන්න අට්සුකෝ එකට එන්න කියලා මම ආරාධනා කරනවා.